පංචිකාවත්තේ තරිඳු මගේ ස්පෙන්ඩරේ කොහෙන්ද තිබ්බේ කියපන්. අනේ මම දන්නේ මං ගත්තිනේ. ගත්තේ නැත්තම් මොන මගුලේ දෙයක් ඔයක නැති උනේ. තිබ්බේ කොහෙන්ද කියපන් මරනවා තෝව. අඩේ කොරුණා නේද? ෆෝන් එක charge එකට ගහලා ගලවන්න ඕනේ. අයිතා කාපිය. ඕ මට ගහන්න මේ තරිඳුට සද්දි දාන්න ඵලයන් මල් ලියන්න. ජයරත්න මල්ශාලාවට යවන්නේ තෝ. ආයෙකට යවලට නැතෝ යකඩනේ. පැන ගන්න වෙලාව හරි අපි යන්. යම් කිසිම කෙනෙක් පේන්නේ නැහැ අපිට යන්න පුළුවන්. අඩෝ යකඩ හිකනලා ඵලයා උඹේ මන් නඩ් එක ඉන වටේ කරගෙන ගහන්නෙත් දැනගනි. ගෝතයා අඩෝ මේ වෙඩි තියන්න එපා යකෝ. අඩේ මට යන්න දීපන්. චමින්ද මේ පංචිකාවත්තේ ගුණපාල ඉන්න ඌ මට වෙඩි තියන අඩෝ උඹට මම අඳුර ගන්න බෑද බා. මට වෙඩි තියන්න එපා. බේ යකෝ මට හුඩු මම උඩක ඉන්නේ. ඊ දැන් කොහමද පයින්නේ? අඩෝ තරිඳු උඹ කොහෙද මෙහි? අම්මට ජයපාල. ඉතින් අපේ සෙට් එකේ ඉන්න බය වෙන්න එපා. වරෙන් යන්න. බෝ බේරගත්ත හැකි. කොල්ල වරේ ඉමට රැකපම් මේකට. අම්මේ බොහොම ස්තුතියි බම් බේරගත්තට. තොපිට අපිව මතක් වෙන්න උදව්වක් ඕන වෙලාවට විතරයි. හරි කමක් නැහැ දැන් ඕන මගුලා. අපි අප්පා චන්දරේ. අපි අප්පා ඩයලොග් එකේ එන්ටර් කළාම වැටෙනවා. විනාසයි. අඩි අපිව කඩ වැටෙනවා යකෝ. ඊසරේ නම් ඉවරයි වගේ ජයරත්නගේ පිටිටම තමයි. මං ඔබට කිව්වා ඕකෙන් බැහැපන් කියලා. අයියා ඇහුවේ නෑනේ. තරිඳු උඹ ඉන්නව නේද? ඉන්නවා බලපන් මේ. අයියෝ නටොක්කම ගැලවෙලා යකෝ. බලපන් කොහෙද මේ ඉන්දියාව නේද? නවසීලන්තේ නැවුම් නිලකිට තියෙන මෙහෙද බලපන්. වම දකුණ කොළ කැඳ රතු ටොපි. අඩේ හිමින් ඵලයන් මගේ නඩ් ගැලවෙලා තියෙන්නේ. අයියෝ ලව් ජීතේ එකක්වත් තිබ්බනම් මරු නේද බං? උඹ මගුලක් කතා කරනවා. මොයි තරිඳු උඹට පිස්සුද බං? මිච්චර කියලා හිතේදී උඹ තේ හොයනවා. මල්ලි අපිට උයම් කන්න පුළුවන් තේත් හදන් බොන්න පුළුවන්. ඒක නෙමෙයි මම මේ කියන්නේ. කියන දේ තේරුම් ගනි. බලපන් මෙතන සුන්දරත්වය. යකඩවත්ින්වත් හොයාගන්න බැරි වීද බං ඉන්න තැන. හොයාගන්න පුළුවන් බං. මං අඳුරන ඩයිලොග් ඉන්නවා. එහෙනම් අවුලක් නැහැ නේ බං. යන් ඔය බන්නේ තු යන් කොය පැත්තට. අපි ලොකේෂන් එක සෙට් එකේ. මේ බලපන් තනි යකඩ කොච්චර හයියද බලපන්. අයියයිනේ. උඹ කියන්නේ මේක මං අලි ස්පෙස් එකෙන් ගින්නුවේ. රුපියල් 2500කට ගින්නුව ඩ්‍රෝන් එක. බලපන්. සිරාවට 2500ද? ඌ බං ටැක්ස් වැදුන්නේ නැහැ. බොහොම අමාරුවේ රේගුවෙන් පන්න ගත්තේ. බලපන් ඩ්‍රෝන් එක. අර මොකද්ද බං අර යට තියෙන ගුලිය වගේ එක. ඔය වතුර මෝටරයක් බං. වතුර මෝටර මොකටද බං ඩ්‍රෝන් එකට? ඉදපන්කෝ මම උඹට පැදලා බලන්න දෙන්න. මේක මරු බං. මේ සුපිරිය. උඹ මේ මගුල ඕක පැද ඉන්න නෙමෙයි යාන් අර අපේ උන්ට එන කරදරයක් වෙලාලු. අපේ කොල්ල සෙට් එක අල්ලගෙන ලු හරි මිනිස්සු. බලපන්. තොට තේරෙන්නේ නැහැ ගොන් උඩලා. ඇත්තට අපි යන් එහෙනම්. අපි යන්